පුද්ගලයින් වෙත කිසිදු සොයා බැලීමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව අවිනිකුත් කළා තියෙනවා. ජීව උණ්ඩනිකුත් වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවි ගබඩාවේ ඇති අවි අයථා ලෙස නිකුත් කිරීම සහ නැවත ලබා ගැනීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා පොදු සේවක සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. සමස්ත ලංකා පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පෙන්වා දෙන්නේ හිටපු ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් සභාපතිවරුන් ඇතුළු පුද්ගලයන් ලබාගත් ජීව උණ්ඩ සහ මැගසින් නැවත බහර දී නොමැති බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් අවි ගබඩාවෙන් අවි ජීව උණ්ඩ සහ මැගසින් ගණනාවක්ම අස්ථානගත වෙලා තියෙනවා. 1990 සිට පහුගිය පාලන කාලයේ දක්වා වූ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ සභාපතිවරු ඇතුළු විවිධ කණ්ඩායම් වෙත විවිධ පුද්ගලයින් වෙත කිසිදු සොයා බැලීමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව අවිනිකුත් කළා තියෙනවා. ජීව උණ්ඩනිකුත් කළා තියෙනවා. මැගසින් නිකුත් කළා තියෙනවා. මේවා නැවත බාර දීමක් සිදු වෙලා නැහැ. සමහර නියෝජ්‍ය ඇමතිවරුන්, සභාපතිවරුන් ගත්තට පස්සේ විශේෂයෙන්ම හිටපු වරාය නියෝජ්‍ය ඇමති දුමින්ද දිසානායක, හිටපු වරාය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද විජේසේකර ඇතුළු විවිධ කණ්ඩායම් මේ ආදී වශයෙන් ලබාගත් ජීව උණ්ඩ සහ මැගසින් නැවත බාර දීමක් සිද්ධ වෙලා නැහැ. රට පුරාම ඔබ දන්නවා පාතාල ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා, මිනීමැරුම් සිද්ධ වෙනවා. මෙන්න මේ අවි සහ ජීව උණ්ඩ භාවිතා කරමින්, මැගසින් භාවිතා කරමින් එවැනි අපරාධ රට පුරා සිද්ධ කරාද කියන බරපතල සැකේ තියෙනවා. මේ දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විදිහට වරාය අධිකාරියේ සතු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු අවි ගබඩාවේ අවි ආයුධ නිකුත් කිරීම සහ ඒවා ජීව උණ්ඩ විදිහට නැවත නිකුත් කිරීමෙන්ද නැවත ලබා ගැනීමේදී ඒවා සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් කර නැති බව තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ.